ආයුබෝවන් කියලා ඔයාලා හැමෝම අදත් ආදරයෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් ඔයාලට කොහොමද? ඉතින් අද මම ලෑස්ති වෙන්නේ එළුමස් පීකුදු කරියක් හදන්න. ඉතින් එළුමස් පීකුදු කියන්නේ ලේ දන් දෙන අයට, ඩයට් කරන අයට එහෙම ගොඩක් පෝෂ්‍යදායී ආහාරයක්. සමහරු නම් ඉතින් කන්න කැමති නැහැ. ඒ වුණාට කැමති අයට තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. මගේ channel එකට එකතු වෙන අලුත් යාළුවන්ගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. මගේ channel එක subscribe කරන්න, ළඟම තියෙන bell icon එකත් click කරන්න, comment එකක් දාන්න, යාළුවන්ටත් බලන්න share කරන්න කියලා. ඉතින් මම අරන් තියෙනවා පීකුදු කෑල්ලක්. ඉතින් මේක අපි පොන්චි කෑලි වලට කපා ගන්න ඕනේ. ගොඩාක්ම පොඩි කෑලිත් නෙමෙයි. සාමාන්‍ය තරමක කෑලි වලට කපා ගන්න ඕනේ. මේ තියෙන මම සාමාන්‍ය තරමක කෑලි වලට කපාගෙන එහෙනම් අපි ඉක්මනටම මේක හදා ගන්න හැටි බලන්න යන්න. මේකට මම අරන් තියෙනවා ලුණු ගෙඩියක් කපලා තියෙනවා, රම්පේ කරපිංචක තියෙනවා, අමු මිරිස් කරලක් කපලා අරන් තියෙනවා, කොච්චි කරලක් කපලා අරන් තියෙනවා, ඉඟුරු සුදු ලුණු කපලා අරගෙන තියෙනවා, තක්කලි ගෙඩියක් පොඩියට කපලා ගත්තා. ඒ වගේම වේලිච්ච මිරිස් කරලකුත් අරගත්තා. තව මම සියඹලා බික් දෙකක් විතර දිය කරලා අරගෙන තියෙනවා. එළුමස් හදන්න ගොඩාක්ම හොඳ මැටි ඇතිලියක් තමයි. ඒකට පොල් තෙල් ටිකක් දාලා ඒක රත් වේගෙන එනකොට මුලින්ම මම මිරිස් කරල් ටික එකතු කරගන්නවා. ඒක හොඳට බැදීගෙන එනකොට ලුණු ටික දාලා ඒක ටිකක් තෙලේ ටෙම්පරාදු කරගන්නවා. ඒකත් ඊට පස්සේ ටිකක් බැදීගෙන එනකොට ඉඟුරු සුදු ලුණු ටික දාලා ඒකත් හොඳට ටෙම්පරාදු කරගත්තා. ඊට පස්සේ මම ඒක ටෙම්පරාදු වුණාට පස්සේ රම්පේ කරපිංච ටික එකතු කරගන්නවා. ඒක හොඳට ටෙම්පරාදු වුණාට පස්සේ තක්කලි ගෙඩියත් ඒකට එකතු කරගන්නවා. ඒ එකතු කරගෙන ඒක හොඳට ටිකක් ටෙම්පරාදු වුණාට පස්සේ කොච්චි කරලයි අවමිරිස් කරලයි එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේකට කුරුඳු කෑල්ලක් එකතු කරගන්නවා. මේ ටික හොඳට ටෙම්පරාදු වුණාට පස්සේ සියඹලා ටික එකතු කරගන්නවා. සියඹලා ඉස්ම ටික එකතු කරගත්තා. ඊළඟට මම මිරිස් කුඩු දැම්මා. කහ කුඩු දා ගන්නවා. ඊට පස්සේ මම අමු 3-5 එකතු කරගන්නවා. ඊට පස්සේ කරාබු නැටි 2-3ක් එකතු කරගන්නවා. ඊට පස්සේ කරඳ මුංගු ටිකක් එකතු කරගන්නවා. ඔය අපේ චූඩි පුතා කෑ ගහනවා එයාට දාන්න ඕනි කියලා. ඉතින් එයා තමයි කරඳ මුංගු ටික දැම්මේ. ඊට පස්සේ මේක ටිකක් ටෙම්පරාදු වුණාට පස්සේ පොඩියට කපාගත්තු එළුමස් ටික අපි එකතු කරගන්නවා. මේක හොඳට කලවම් කරලා ටිකක් වෙලා තෙලේ ටෙම්පරාදු කරගන්නවා. මේ වෙලාවෙ ඉතින් කුස්සියට හරීම සුවඳයි. රම්පේ කරපිංච, කරාබු නැටි, එනසල් එහෙම බෙදෙනකොට හරීම සුවඳක් තියෙන්නේ. ඊට පස්සේ මම මේකට ලුණු එකතු කරගන්නවා. තමන්ගේ රස අනුව ලුණු එකතු කරගන්න පුළුවන්. සමහරු ඉතින් ගොඩාක් ලුණු කන්නේ නැහැ. තමන්ගේ රස අනුව ලුණු එකතු කරගෙන ටිකක් වෙලා මේක වහලා තියන්න ඕනේ. අඩු ගින්දරේ තමයි දැන් අපි ලිප තියා ගන්න ඕනේ. නැත්නම් මේක රොස් වෙන්න බලනවා. ඊට පස්සේ අපි මේකට වතුර ටිකක් එකතු කරගන්නවා. දැන් මේ එළුමස් පීකුදු ටික තැම්බෙන්න ඕන නිසා තමන්ට අවශ්‍ය තරමට වතුර එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේකට ගම්බිරිස් කුරු ටිකක් එකතු කරගන්නවා. ඒකත් තමන්ගේ රස අනුව ගොඩාක් දැවිල්ලට කන කෙනෙකුට නම් ඉතින් ටිකක් වැඩිපුර දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් සාමාන්‍ය විදිහට පොඩ්ඩක් ගම්බිරිස් දාගන්න පුළුවන්. ඊට පස්සේ ටිකක් වෙලා මේක වහලා තියනවා. කොහොමත් අපිට මේක විනාඩි 15ක් විතර අඩු ගින්දරේ හොඳට උයා ගන්න ඕනේ. දැන් මේ විනාඩි 15කට 20කට විතර පස්සේ මගේ එළුමස් පීකුදු කරියක නම් දැන් ලෑස්ති. උයලා ඉවරයි. ඊට පස්සේ මම මේකට බැදපු 3-5 චුට්ටක් උඩින් ඉහ ගන්නවා.
දැන් මගේ ලිප මම ඔෆ් කරගෙන තියෙන්නේ. දැනුත් මම තව බැදපු 3-5 චුට්ටක් උඩින් ඉහ ගන්නවා. එතකොට හොද්දට හොඳ රසක් එනවා. හොඳ සුවඳකුත් එනවා. ඉතින් මේ දැන් හරියටම ලිප ඔෆ් කළා විනාඩි 15කට විතර පස්සේ මේ විදිහට තමයි මගේ එළුමස් පීකුද්දු ව්‍යාංජනය තියෙන්නේ. ලේ දන් දෙන අයට, ඩයට් කරන අයට, ඇඟ ගොඩාක් දුර්වල අයට එළුමස් පීකුදු කියන්නේ ගොඩාක් හොඳ ආහාරයක්, ලේ වඩවන ආහාරයක්. ඉතින් අදට මගේ වීඩියෝ එක අවසానයි. ඉතින් මගේ channel එක subscribe කරන්න කියලා ඔයාලගෙන් ගොඩක් ආදරෙන් ඉල්ලා සිටිනවා. කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න. එහෙනම් ඔගොල්ලෝ හැමෝටම තෙරුවන් සරණයි.